ඉස්පිරිතාලයක් ඉදිරියේම ෆාමසි වැහිවාලා හැම ඉස්පිරිතාලයක් ඉස්සලාම පරීක්ෂණ ආයතන වැහිවාලා ඉස්පිරිතාලේ බෙහෙත් තියනවා නම් ඉස්පිරිතාලේ ඉස්සලා ෆාමසි පිරෙන්නේ නැහැ ඉස්පිරිතාලේ පරීක්ෂණ කරනවා නම් ඉස්පිරිතාලේ ඉස්සරහා පරීක්ෂණ ආයතන කොටක හෙන්නේ නැහැ ඉස්පිරිතාලේ ඉස්සරහා ඉස්පිරිතා අද ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ඉස්සර තිබුණ ඉස්පිරිතාලයක් ඉස්සර මිනි පෙට්ටිය සොප්පු විතරයි මොකද ඉස්පිරිතාලෙන් පෙට්ටිය දුන්නේ Oh my god! Wow! ලෝකේ පිළිකා රෝගයෙන් නිට්ටාවටම සුව කිරීම සඳහා පරීක්ෂණ පවත්වනවා. පසුගිය ප්‍රවෘත්තියක් පළුණා නිට්ටාවටම බෙහෙතක් හොයාගත්තා කියලා. ඒ පරීක්ෂණ කරන්නේ අපි පරීක්ෂණ හා සංවර්ධන ඒකකයේ වැඩ කටයුතු කරන විද්‍යාර්ථීන්. ඒ විසඳන්න පෙට්‍රල් සෙට් එක ගාව තෙල් ගහන අය ලියාපදිංචි කරනවා. දැන් කොහොම ලියාපදිංචි සතිය ඒක නෑ. ඊළඟ කිව්වා නෑ මේ ප්‍රශ්නේ විසඳන්න ඇප් එකක් දෙනවා. නෑ. දැන් ඇප් එකක අත්‍යවශ්‍ය සේවා වලට වෙනම දෙනවා කිව්වා. වෙනම සෙට් නම් කරනවා කිව්වා. දැන් තියෙනවා එහෙම එකක්. ඊළඟ කිව්වා මොකද්ද? වාහනේ අංකානුව තිගණයම් කරනවා කිව්වා. හරිද? දැන් කො ඒක ඊළඟ ටෝකන්. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තෙල් නෑ. උත්තරේ මොකද්ද ටෝකන්? රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියන මොකද්ද? අරුබුදේ බලන්නකම්. තව තියෙන්නේ දවසකට විතරයි තෙල් අගමැති රනිල්. රටට ඕන උත්තර. හැබැයි රනිල් මොකද කරන්නේ? අපිව දැනුවත් කරනවා. නම් මේක එලවන්න ඕන. අපි ලෑස්ති. මොකද කියන්නේ? මොකද කියන්නේ? නායකයාගේ සිට පහළ කෙනා දක්වා මතයක් නැහැ, ඉලක්කයක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ, කරන දෙයක් නැහැ. ඔහෙ බහුබූත කිවන නායකයෙක් ඉන්නවා. ඒකටම සරලන සෙට් එකක් ඉන්නවා. අපි ලෑස්ති මේ වැඩේ බාර ගන්න. අපිට අගමැති ධූරය අපි කැමති කැබිනට් මණ්ඩලයක් මේක ඇතුලෙන් හරි දන්නවනේ බඩුවල හැටි නේද අපි ඇමති මණ්ඩලයක් මේක ඇතුලෙන් හරි හදාගෙන අපිට මේක බාර දෙන්න අපි මේක ගොඩ ගන්නවා මාස කිහිපයකට ඊට පස්සේ සුද්ධව නම් උදව් කරයි රනිල්ට බෙහෙත් ගන්න රටකට උදව් කරන්න රටවල් නේද ඇමරිකාවේ සුද්ධ කඳුනන රනිල් වික්‍රමසිංහ බැරි වෙලාවත් ඇමරිකාවට ගියපුවාම යම්මතන් ඩිනර් එකකට කියලා ඩිනර් එකට එක්කයි. රටක් දෙනවද අඳුමුවට ඩොලර්? එහෙම අඳුරන්නෙත් නෑ. මෙයා හිතන් ඉන්නවා. සමහර අය දැන් බලන් ඉන්න මොකද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා ගොඩ ගනි. ඉතින් ඉතියෝපියාව කඩවටුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩ ගත්තා. මිනිස්සුන්ගේ පිටට වඩපොත්ත එලනකම් දරුවෝ මිය ගියා. අම්මලාට කිරි ටිකක් නැති තරමට වියලුණා. ආහාර පොතක් නැතුව ගියා. ජාත්‍යන්තර මූල්‍ය තමයි ලෝක බැංකුව කියලා බේරගත්තද? ලෝක රටවල් එහෙම බේරගන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ක්‍රීසිය ගියා 2010 ක්‍රීසිය කඩා වැටුණා. ක්‍රීසිය ගියපු ආණ්ඩුව මාස දෙකකින් වැටුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියලා. ඊළඟ අලුත් ආණ්ඩුවක් ආවා. ඒ ආණ්ඩුව නැවත දෙවෙනි පැකේජ් එක ආවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ. ඒකත් වැටුණා. තුන්වෙනි ආණ්ඩුව ආවා. තුන්වෙනි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කලින් ඇහුවා ජනමත විචාරණයක් තිබ්බ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දෙපාද කියලා. ජනතාවගෙන් ඇහුවා. ජනතාව එපා. ඒකත් වැටුණා. මතකද? එනිසා ලෝකෙ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව, ඉන්දියාව, ජපානය නේද? සමහර ආදිවාසී මේ දවස්වල කියනවා රුසියාව හොඳයි යන්නුවේ. රුසියාව මේ දවස්වල නේද? රුසියන් තානාපති හම්බ වෙනවා. අර පක්ෂ 11ක්ද කියන ස්වාධීන තේරෙන්නේ නැහැ. පරාදීන කට්ටිය. ඒගොල්ලෝ කියලා කියන දා මොකද්ද? ඒගොල්ලෝ කියලා කියන රුසියාවට කියලා මේක බේරගමු. මතක තබා ගන්න ලෝකෙ කිසි රටක එහෙම බේරගන්න ඉන්නේ නැහැ. ඒ විල දෙන මේක තමයි 10ක් කපන්න වෙයි 12ක් කපන්න වෙයි. හැබැයි මේක සිද්ධ වුණේ මොකක් නිසාද? නිවැරදි සැලසුම් තිබුණේ. හැම වෙලාවම කල්පනා කරේ කොමිස්. ගල්ලංගුරු වලින් ගහන්නේ කොහොමද? විදුලිය ගහන්නේ කොහොමද? විදුලියෙන් ඩීසල් වලින් ගන්නකොට ගහන්නේ කොහොමද? රටක් පිළිබඳ සැලසුමක් තිබුණේ මේ පාලකයන්ට. අද අපේ රට විශාල බල ශක්ති අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. අද සාමාන්‍ය සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බොහෝ අය මට දැන් කතා කරලා කිව්වා එනකොට සහෝදර සංචාරක ව්‍යාපාරයේ දෙවෙනි සීසන් එක පටන් ගත්ත මේ අවුරුද්දේ. හැබැයි පැය දෙකක් තුනක් ලයිට් කපනවා. අපිට ජෙනරේටර් එක ඕන තෙල් ඩීසල් ටික ඕන. හැබැයි ඩීසල් එකට QR නෑ. මේ ජෙනරේටර් එක QR නෑ. මැද පෙරදිග කියලා කියන්නේ එකක් තෙල් සම්පත දෙවෙනි එක ලෝකයේ ආර්ථිකයත් එක්ක ගැට ගැහිච්ච කලාපයක්. ඒ කලාපයේ වෙන සුළු හෝ චලනයක් අපේ රටවල ආර්ථිකයට බලපානවා.
මේ සීත කාලේ පටන් ගන්න කවද්ද? සීත කාලේ ඩීසල් මිල වැඩි වෙනවද? ඉරානයේ සම්බාධක මොනවද? ඒව අදාළ නැහැ මෙතෙන්ට. ලෝක වෙළඳපොළ තෙල් මිල වැඩි වෙලා අපේ පරිවර්තන වෙනවා කියලා කියන්නේ එක පැත්තකින් අපේ ඩොලර් සංචිතයට ලොකු බලපෑමක් වෙනවා. මේ සියල්ල කළමනාකරණය කර ගැනීම සඳහා තමයි මේ තෙල් මිල වැඩි වීම සිදු කරන්නේ. ඩොලරය ඉහළ යනවා නම් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනවා නම් මිල ස්ථාවර පවත්වා ගැනීම සඳහා තමුන්නාන්සේලාට පුළුවන්කම තිබෙනවා. බද්ද උස් පහත් කිරීම හරහා තෙල් මිල යම් ප්‍රමාණයකට ස්ථාවරව පවත්වාගෙන යන්න. රුපියල් 24න් වැඩි කරන පදනම මොකක්ද? මොනාරි සූත්‍රයක් පාවිච්චි කරනද මොකද්ද? සාමාන්‍යයෙන් අපි මිල වැඩි කරන සූත්‍රය තමයි මේකට භාවිත කරන්නේ. හැම 10 වෙනිදාම කියන සූත්‍රයක් තියෙනවා මෙච්චර වැඩි වුණා කියලා. අදර වැඩි වෙනවා. හැබැයි ජනතාව ආපුවම සූත්‍රය මොකක්ද කියලා ජනතාවට දෙන්නේ. මොනවා හරි දාලා හදලා දෙන්නේ. හැබැයි සූත්‍රය දෙන්නේ. අද ටෙලිනාට්‍ය බලලා ප්‍රවෘත්ති නොබලපු ජනතාව දැන් ටෙලිනාට්‍ය බලලා ප්‍රවෘත්ති බලන්න පටන් ගන්න තියෙන්නේ. එහෙම නේද? දැන් බලනවා නේද ප්‍රවෘත්ති? වෙනදා ප්‍රවෘත්ති බලපු නැති කට්ටිය ප්‍රවෘත්ති බලන්න පටන් ගන්න නේද? ඒ ඔක්කොම ආණ්ඩුව හදිසියේ මධ්‍යම රාත්‍රී 12ට තෙල් මිල වැඩි කරනවා ජනතාව මත තව බරක් පටවලා පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සීලම මිල වැඩි කරනවා. එතකොට අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා. තෙල් මිල වැඩි කරපු ගමම ආපහු ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. සීළු භාණ්ඩවල මිල ආපහු වැඩි වෙනවා. ඒ නිසා මේ ජීවත් වෙන්න බැරුව ඉන්න මිනිහට ගයෙන් වැටිය මිනිහට ගොන්නු නැවත අයින වගේ මේ ආණ්ඩුව ගුණා වගේ අයිනවා. තෙල් මිල අඩු කරපල්ලා පෙරනම් බැහැලා ගෙදර පල්ලියල්ලා නැවක් ආව නේද? දැන් තෙල් නැවක් කියන එක බ්‍රේකින් නිවුස් එකක්. මම දැක්කනේ ගෑස් නව ශ්‍රී ලංකා මුහුදට ආසන්න වේ බ්‍රේකින් නිවුස්. අද ඊළඟ ගියා ගෑස් නැව වරායට එයි බ්‍රේකින් නිවුස්. ගෑස් නැව ගොඩ බාන්න පටන් ගනි. ඇවිල්ලා තියෙන තැන. එයි සලස්මක් තිබුණේ නැහැ. රටක පාලුකින මොකටද? ඔවුන්ම දන්නවා ඔවුන් විසින් ඒ කරන කතාව තව මොහොතකින් අසත්‍යයක් වෙන බව දන්නවා. හැබැයි මොකද කරන්නේ? ඒ අසත්‍යයක් වුණත් ඒ දන්නේ නැහැ වගේ නැවතර වගේ ප්‍රවෘත්තියක් කරනවා. මේක තමයි උන්ගේ කලාව. මම හිතන්නේ ඒක පළවෙනි වතාවට ජනතාව එකට සවන් දීවි ජනතාව එකට අනුගත වේවි. දෙවෙනි වතාවේ තව ජනතාවක් හැබැයි හැමදාම ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔවුන් විසින්ම ඔවුන්ගේ තිබෙන ඔවුන් පිළිබඳ තියෙන විශ්වාසය බිඳවට්ටමින් තිබෙනවා. මා දැක්කා ගෑස් පෝලිම් නැහැ, තෙල් පෝලිම් නැහැ කියලා. ඒත් අපි නම් හරි ආසාවෙන් ඉන්නවා සිනමා ශාලාවේ පෝලිමක් දකින්න. නාට්‍යයක් රංගශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකින්න. නවකතා පොතක් මිලදී ගැනීම සඳහා පොරබදනවා දකින්න ආස. ඊළඟ මොකද? වාහනේ අංකානුව දිගණයම් කරනවා කිව්වා. හරිද? දැන් කො ඒක ඊළඟ ටෝකන්. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තෙල් නෑ. උත්තරේ මොකද්ද ටෝකන්? ගත්තු කාර් එකේ යන්න පුළුවන් තරමට ඉන්ධන මිල අඩු කර දෙන්න අපි ලෑස්ති. ඒක නම් අපි කර දෙන්න. ඒක තමයි අපි කරන වැඩේ. වට්ටපු ආර්ථිකය ගොඩ ගන්න අපි උදව් කරන්නම්. අඩු ගන්නට ණයක් දෙන්නම්. වෙළඳපොළ හොයලා දෙන්නම්. කප්පම් ගන්න එක නවත්තන්නම්, පගා ගන්න එක නවත්තන්නම්, වංචා දූෂණ නවත්තලා ඔබට නිදහස ඔබ ව්‍යාපාර කරගෙන අවශ්‍ය කරන වටපිටාව හදා දෙන්න අපිට පුළුවන්. හඳුන්වාද එන්ඩර්සෝල් නම් වෙළඳපොළේ තෙල් මිල එකමෙට වෙනකොට ඒ අරමුදේ ජනතාවට එන එක වළක්වන්න මොකද ආණ්ඩු කරන්න ඕකම තියෙන ආණ්ඩු කරන්න තමන්ගේ බදු වලින් ඒක බැලන්ස් කරන්න ඕන. බද්ද පොඩ්ඩක් අඩු කරා නම් තෙල් මිල අඩු කරන්න ඕනේ නැහැ. හැබැයි ආණ්ඩු කරන බද්ද පොල්ලන්නේ නැහැ. ඒක එහෙම තියාගෙන අමතර පීඩනේ අමතර බර තෙල් සංස්ථාවේ පාඩුවත් එක පටවන ජනතාව. අපි ආපුවම තෙල් නැතුව යනවා. රනිල් වික්‍රමසිංහ අරාබිය සුල්තාන් තෙල් නැතුව යනවා. අම්මගේ රෙද්ද අර ඵලයන් බයන්න රජයේ පැත්තෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ කරේ ඒ කාලේ එමට ආණ්ඩුවේ නාලිකාවේ කාලේ ජනාධිපතිවරයා මට මතකයි මේ හැමදේනම ඒ කාලේ කරපු ප්‍රකාශයන් පැයක් දෙකක් ඇතුළත ඒ ප්‍රකාශයන් වල අසත්‍යභාවය ඉදිරියට වුණා. ඊවර QR කෝඩ් එක හඳුන්වා දුන්නේ රටේ තෙල් සැපීම අඩාල වුණා. ඒ අනුව ජනතාවගේ තෙල් පරිභෝජනය සීමා කිරීමේ අවශ්‍යතාවය මත තමයි QR කෝඩ් එක හඳුන්වා දුන්නේ. QR එකෙන් තෙල් පරිභෝජනය අඩු වෙන්නේ නැහැ. ඒ වගේ කෝල්පෝ එකෙක් මේ ඔෆිස් එකේ කරන හැටි. එනිසා ඉතාමත් විද්‍යාත්මක ගබඩා පද්ධති කළමනාකරණයක අපි නිරත වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට ආසන වශයෙන් පෙට්‍රල් දින 40කට අවශ්‍යතා ගබඩා වෙලා තිබෙනවා. නැව් ටික පෙළගස්සලා තිබෙනවා. ගබඩා ටික පුරවලා තිබෙනවා. අපි මේ යාන්ත්‍රණය සකස් කරලා තිබෙනවා. මොකද මම තෙල්ලින් අයිතිකාරයෙක්. ඒ නිසා මට ලාභ ගන්න වැඩි කරනවා නෙවෙයි. එහෙම නෙවෙයි. එහෙම නැත්නම් මම තෙල් සමාගම ඒජන්තයෙක්. මට ලාභ ලබා ගැනීම සඳහා තෙල් වැඩි කරනවා නෙවෙයි.